අපි අද බලමු මේ වගේ ස්ක්‍රන්චි එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ 4 ply yarn බූල් බෑන්ඩ් එකක් ඕනේ. මේ බූල් බෑන්ඩ් එකම නෙවෙයි තව වර්ග තියෙනවා අර පොඩි බූල් බෑන්ඩ් ඒ වගේ එකක් වුණත් ඔයාලට ගන්න පුළුවන්. මම මේක අද ගොතන්නේ 0.5 mm හුක් එකකින්. ඔයාලට මේකට කලර්ස් එකක් දෙකක් ඒ කියන්නේ කලර්ස් තුනක් වුණත් මික්ස් කරලා හදා ගන්න පුළුවන්. මම අද කලර්ස් දෙකයි මික්ස් කරලා හදාගන්නේ. දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම ස්ලිප් නොට් එකක් දාගන්න මේ විදිහට. ස්ලිප් නොට් එක ඩබල් ක්‍රොෂේ සිංගල් ක්‍රොෂේ මේ විදිහට කියන ඒවා දන්නේ නැත්නම් මගේ channel එකේ දාලා තියෙන පළවෙනි වීඩියෝ එක බලලා එන්න. මම මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගෙන ඒ ස්ලිප් නොට් එක දාගත්තේ දැන් මේ බූල් බෑන්ඩ් එකට මේක රඳවන්න තමයි හදන්නේ. දැන් මේ විදිහට බූල් බෑන්ඩ් එක ඇතුලෙන් ගෙතුම් කටු ඇතුල් කරලා අපි හදාගත්ත ස්ලිප් නොට් එක මම පෙන්නන විදිහට ඇතුළට මේ විදිහට ගන්න. අරන් ස්ලිප් ටිච් එකක් දාගන්න. මේ විදිහට ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරලා දැන් මේ වැඩි කොටස් නූල් ප්‍රමාණය තියනානේ මේක මෙතනින් කපලා අයින් කරන්න. මේකත් අල්ලගෙනම තමයි ගොතන්න ඕනේ. දැන් මගේ බූල් බෑන්ඩ් එකේ නම් මේ ඇතුලේ මේ විදිහට තියෙන නිසා මම ඒකේ රඳවනවා. රඳවලා ඒකත් එක්කම තමයි දිගටම ගොතාගෙන යන්නේ. යාලත් මේ විදිහට තියෙනවා නම් ඒ වගේ නූල් කෑල්ල හදාගන්න. ස්ලිප් ටිච් එකකින් සම්බන්ධ කරගත්තට පස්සේ උඩට චේන් එකක් දාලා දැන් අපි මේ බූල් බෑන්ඩ් එක වටේටම සිංගල් ක්‍රොෂේ තමයි දාගන්න යන්නේ. මම මේ පෙන්නන විදියට සිංගල් ක්‍රොෂේ දාගන්න ඕනේ මේ බූල් බෑන්ඩ් එක වටේටම. ඒකට මට ප්‍රමාණයක් කියන්න බෑ. මොකද ඔයාලගේ තියෙන බූල් බෑන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. මං ගොතන එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට හිතෙනවනේ මේ බූල් බෑන්ඩ් එක සම්පූර්ණ කවර් වෙන විදියට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්න. එක උඩ එක ගොඩේ දාන්න යන්න එපා. බූල් බෑන්ඩ් එක කවර් වෙන විදියට මේ මම පෙන්නන විදියට සිංගල් ක්‍රොෂේ වටේටම දාගෙන ඉන්න මුලින්ම. මම දැන් සම්පූර්ණ බෝල් එක කවර් වෙන විදිහට සිංගල් ක්‍රොෂේ ඔක්කොම දාගෙන ඉවරයි. දැන් මේ පෙන්නන විදිහට මේක පළවෙනියටම අපි දැම්මේ අර සිංගල් ක්‍රොෂේ එකක්. ඒ සිංගල් ක්‍රොෂේ එක ඇතුලෙන් ගෙතුම් කටුව මේ විදිහට දාලා නූල මෙන්න මෙහෙම ඇදලා අරන් සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. මං හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. සම්බන්ධ කරන විදිය අපහැදිලි නම් ආයෙත් වීඩියෝ එක ටිකක් ඒ හරිය බලන්න. සිංගල් ක්‍රොෂේ එක උඩ වගේ වැටිලා තියෙනවා නම් මේ විදිහට බූල් බෑන්ඩ් එක ටිකක් ඒව එහාට කරලා ඒ කියන්නේ හදා ගන්න පුළුවන්. ක්‍රොෂේ කරන අය මේ වගේ පොඩි බූල් බෑන්ඩ් සෙල් කරනවා. ඉතින් මෙතනින් නවත්තන්නත් පුළුවන් ඔයාලට. අර මම මුලින් පෙන්නවා වගේ ලොකුවට හදාගන්න නම් දැන් මම කලර් එක මාරු කරන්න තමයි හදන්නේ. කලර් එක මාරු කරන නිසා මම මේක ලියනවා ආයෙත්. මොකද මෙතන ජොයින් කරද්දිම තමයි කලර් එක මාරු කරගන්න ඕනේ. මේ විදිහට ගෙතුම් කටුව මෙතනට දාලා මාරු කරන කලර් එක අරගෙන ඒකෙත් ස්ලිප් නොට් එකක් දාගන්න ඕනේ සම්බන්ධ කරන්න. ඒ කියන්නේ මෙතන අර ගැටයක් නේ හදාගන්නේ. ජොයින් කරන එක එක එක්කෙනා එක එක විදිහට ජොයින් කරනවා. මම ජොයින් කරන්නේ මේ විදිහට. දැන් මෙන්න මේ දෙක ඇතුලෙන් ගෙතුම් කටුව දාලා මේ සුදු පාට එක නෙවෙයි ගන්නේ. අලුතින් චේන්ජ් කරන කලර් එක තමයි මෙතන මේ සම්බන්ධ වෙන තැනින් මෙන්න මේ විදිහට ගන්නෙ. ඒ විදිහට අරගෙන චේන් එකක් දාගන්න. දැන් චේන් එකක් දාගෙන මේ සුදු පාට නූල් එක කට් කරගන්න ඕනේ. සුදු පාට නූල් එකේ කොටසක් ඉතුරු වෙන විදිහට කපලා අයින් කරන්න පුළුවන්. දැන් මේ විදිහට චේන් දෙකක් උඩට දාගන්න. දැන් අපි ඩබල් ක්‍රොෂේ තමයි ගොතන්න යන්නේ. මේ හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතන්න ඕනේ. එකක්වත් ස්කිප් කරන්නේ නැතුව හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ මේ වටේදී ගොතාගෙන යන්න ඕනේ. ගොතනකොට මම මේ පෙන්නනවා වගේ අර කපපු නූල් දෙකත් අල්ලගෙනම ගොතාගෙන යන්න. නැත්තම් ආයේ පස්සේ ඉඳි කටු අරගෙන මහන්න එහෙම ඕනේ නැහැ. මේ විදිහට අල්ලගෙනම ගොතාගෙන යන්න. හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාන්න. එතකොට අර ලස්සන හැඩයක් එනවා. ඔයාලට මේක ගොතාගෙන යද්දි තේරෙනවා. එකක්වත් ස්කිප් කරන්න එපා. ඒ කියන්නේ එකක්වත් අතාරින්නේ නැතුව එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාන්න.
දැන් මම ඔක්කොම පෙන්වන්නේ නැහැ. ඔයාලා මේ වටය සම්පූර්ණ කරන්න හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දාලා. මේ පෙන්නන විදිහට අවසාන චේන් එකටත් ඩබල් ක්‍රොෂේ 3ක් මේ විදිහට දාගන්න. ඩබල් ක්‍රොෂේ 3ක් දාගෙන ඉවර වෙලා එතන ඔයාලා ගොතපු පළවෙනි ඩබල් ක්‍රොෂේ එක තියෙන්නේ. පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට මේ විදිහට ජොයින් කරන්න. විදිහට ස්ක්‍රන්ච් එක තියන්නත් පුළුවන්. මම මේ පෙන්නනා වගේ ලොකුවට ඕනේ නම් ඊළඟ වටේත් ගොතන්න ඕන. ඊළඟ වටේදී චේන් දෙකක් උඩට දාලා මේ විදිහට හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතාගෙන යන්න ඕනේ. එකක්වත් ස්කිප් කරන්න එපා. චේන් අතෑරියොත් මේ වගේ ලස්සනට අර බෝල් බෑන්ඩ් එක එන්නේ නැහැ. ඉතින් මේ විදිහට එකම චේන් එකට ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතාගෙන යන්න මේ වටේදී හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතන්න. මුලින් වටේදී වගේම ඔන්න මම දැන් ස්ක්‍රන්චි එක ගොතලා ඉවරයි. හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ 3 ගානේ දැම්මා. දැන් මේ විදිහට මුලින්ම දාපු ඩබල් ක්‍රොෂේ එකට මේක ජොයින් කරගන්න ඕනේ. හරි. දැන් මේක තමයි මම අද කියලා දුන්න ස්ක්‍රන්චි එක. මේක අපිට තව ලස්සන කරගන්න ඕනේ නම් මෙතනට මේ උඩට වෙන කලර් එකක් ජොයින් කරලා චේන් එකක් උඩට දාලා හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන ලයින් එකක් ගොතාගෙන යන්නත් පුළුවන්. එතකොට තවත් මේ විදිහට නූල මෙතනින් කපලා ඇතුල් පැත්තෙන් ඉඳි කට්ටක් දාලා හරි නැත්නම් මේ ගෙතුම් කටුවෙම මම මේ පෙන්නන විදිහට නූල හංග ගන්න පුළුවන්. නූල මේ විදිහට ගෙතුම් කටුවෙන්ම හංගලා පේන්නේ නැති විදිහට හදලා මේ කපලා අයින් කරන්න පුළුවන්. නැත්නම් මේක මහ ගන්නත් පුළුවන්. ගොඩක්ම සාර්ථකයි මේක හොඳට මහ ගන්න එක. මොකද එතකොට හිරට තියෙන නිසා මේ විදිහට තමයි ස්ක්‍රන්චි එක අවසානට තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ස්ක්‍රන්චි හදන්න ඉගෙනගෙන ස්මෝල් බිස්නස් එකක් වුණත් ස්ටාර්ට් කරන්න පුළුවන්. මේක ස්ක්‍රන්චි හදන එක විදියක්. තව ගොඩක් විදි තියෙනවා. වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.